Hi මගේ යාළුවනේ welcome back to my YouTube channel. මං අදත් ඔයාලට මගේ වීඩියෝ එකකින් අරන් ආවේ බොහෝමයක් දෙනාට තියෙන හිසකස් ගැටලුවකට ප්‍රතිකාරයක්. ඒ තමයි හිස්සොරි ගැටලුව. ඉතින් මේ හිස්සොරි කියලා කියන්නේ හිස් කබලේ මැරුණු සම සෛල කුඩා සුදු හෝ කහ පැහැති කැබලි ලෙස ගැලවිලා වැටෙන එක. මේක ගොඩක් දෙනෙක්ට වැදගත් වද දෙන ප්‍රශ්නයක්. කොණ්ඩ පීරුවම සුදු පාටට කොණ්ඩ පේන්න තියෙනවා. ඒ වගේම අඳුරු පැහැඳුම් ඇඳහම මේවා කුඩු කුඩු වගේ ඇඳුමේ හැලිලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා ගෙදරදීම වියදමක් නැතුව මේ ඉස්සොරි නැති කරගන්න පුළුවන් ක්‍රමයක්. මේ සත්කාරයට ඔයාලට ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය දෙකයි. ඒ තමයි දෙහි සහ උළුහල්. ඉතින් අපි මේක පාවිච්චි කරන විදිහ බලමු. මුලින්ම දෙහි ටික මම මේ පෙන්නන විදිහට කෑලි කපලා මුට්ටියකට එකතු කරන්න ඕනි. ඊට පස්සේ උළුහල් ටිකත් මේ විදිහට එකතු කරගන්න ඕනි. අනිවාර්යෙන්ම ඔයාලා මේකට මැටි භාජනයක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාලා මේකට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලගේ කොණ්ඩෙට ඇති කියලා හිතන ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මේක හොඳට විනාඩි 20ක් විතර තම්බ ගන්න. තම්බ ගත්තට පස්සේ පිරිසිදු භාජනයකට මේ ටික දාගෙන නිවෙන්නත් දෙන්න. ඔයාලා ගන්න භාජන අනිවාර්යයෙන්ම හොඳ පිරිසිදු තත්වයේ තියාගන්න ඔයාලා මතක තියාගන්න ඕනි. මොකද අපි මේවා කොණ්ඩෙට පාවිච්චි කරන නිසා. නිවුණට පස්සේ මම මේ ඔයාලට පෙන්නන විදිහට මේක ඔයාලගේ ඔළුවට ඇප්ලයි කරගන්න පුළුවන්. හොඳට මේක ඔයාලගේ හිස් කබලේ, ඒ කියන්නේ හොඳට ස්කැල්ප් එකට වදින විදිහට මේක ඔයාලා ඔළුවට ඇප්ලයි කරගන්න ඕනි. දිහිලෙලි වගේම උළුහලුත් කොණ්ඩේ ගා ගන්න පුළුවන් ඔයාලට. ඔයාලට ස්ප්‍රේ බොටල් එකක් තියෙනවා නම් ඒකට දාලත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මං ගාව ස්ප්‍රේ බොටල් එකක් නැති නිසා මම මේ විදිහට අද පාවිච්චි කරනවා. දෙහිවල ඇති අම්ලීය ස්වභාවය නිසා හිස් කබලේ තෙල් ටිකක් අඩු කිරීමට දෙහි බෙහෙවින් අපිට උපකාරී වෙනවා. උළුහල් ඉස්සොරි අඩු කිරීමට බොහෝ පිරිසක් භාවිතා කරන සාම්ප්‍රදායික ප්‍රතිකාරයක්. උළුහල් අපේ හිස් කබලේ තෙතමනේ රඳවා තබා ගැනීමට උදව් වෙනවා. ඒ වගේම කැසීම අඩු කරන්නත් උදව් වෙනවා. ඉස්සොරි ඇති වෙන්න හේතු ගොඩක් තියෙනවා. හිස් කබල වේලීම, හිස් කබලේ තෙල් තිබීම, ෂැම්පු කිරීම අඩු නිසා මැරුණු සමේ සෛල එකතු වීම, සමහර අයට ෂැම්පු හෙයා ඩයි හෝ වෙනත් හිසකැස් නිෂ්පාදනවලට ඇතිවන ආසාත්මිකතා, මානසික ආතතිය සහ නින්ද අඩුවීම මේ හිස්සොරි වලට හේතු වෙන්න පුළුවන්. කරපු පළවෙනි දවසේම හොඳ රිසල්ට් එකක් තියෙන හොඳ සත්කාරයක්. ඔයාලට ඒක මේක කරලා බලුවට පස්සේ හොඳටම දැක බලා ගන්න පුළුවන්. මීට අමතරව ඔයාලා ඔළුව තියෙන කොට්ටවල උර, තුවාය, ඔළුව පීරන පන, කොණ්ඩෙට දාන බෝල් සතියකට වතාවක්වත් හොඳට හොදලා පිරිසිදු කරගන්න. ඒවැ පිරිසිදුකමත් මේ හිස්සොරි වලට ගොඩාක් බලපානවා. මේක මං ඔළුවට දාලා විනාඩි 20ක් විතර හොඳට මසාජ් කරගන්නවා. නාන්න පැය දෙකකට කලින් තමයි මම මේක ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ නාන වෙලාවට ඔළුවට හොඳට ෂැම්පු කන්ඩිෂනර් කරලා නා ගන්නවා.
සත්කාරය try කරලා මටත් feedback එකක් දෙන්නකෝ. මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වීඩියෝ එකක් කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් වටින වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් මගේ YouTube channel එකෙන්. ඒකට ඔයාලා මාව subscribe කරලා තියාගන්න. එහෙනම් bye bye යාළුවනේ.